අද අපි කියන්නේ ඔයාලට බෙල්ලේ අමාරුවක් හැදුනොත් ඒක පේන් එක අඩු කරගන්න සරල ක්‍රියාමාර්ගයක් තමයි. මේකෙදී ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. පළවෙනි ස්ටෙප්ස් එකේදී අපි කරන්නේ ඒකට අදාළව සමහර විට ඔයාලට නොඩියුල්ස් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මාංශපේශි තදවීම වගේ සිදු වෙන්න පුළුවන්. මේ මාංශපේශි තදවීමක් බුරුල් කරගෙන ඊට පස්සේ වේදනාව අඩු කරගන්න කරන ක්‍රියාමාර්ගයක් තමයි මේ කියන්නේ. මේක සම සරල ක්‍රියාමාර්ගයක්. ඔයාලට තද කැක්කමක් ආවොත් ඒක අඩු කරගන්න පුළුවන්. මේක මම සිරසියක් හොඳ කරගන්න කියලා කියන්නේ නෙමෙයි. නමුත් ඔයාලට වේදනාව යම් තාක් පාලනය කරගන්න පුළුවන්. අපි හිතමු ඔයාගේ දැන් වම් පැත්තේ බෙල්ල හරවන්න බෑ පේන් එකක් තියෙනවා කියලා. එතකොට ඒ රිදෙන ඒරියා එකේ ඔයාම ඔයාගේ දකුණු අතින් අල්ලගන්න. අල්ලගෙන පළවෙනියට කරන්න බෙල්ල උඩට ගත්ත පල්ලෙහාට ගන්න. ඒකට පල්ලෙහාට ඒවා 10ක් කරන්න. ඊළඟට දෙවෙනියට කරන්නේ බෙල්ලේ රොටේෂන්. එහෙම අල්ලගෙන වම් අතට ගත්තා දකුණු අතට ගත්තා. වම් අතට ගත්තා දකුණු අතට ගත්තා. ඒක තමයි දෙවෙනියට කරන්නේ. තුන්වෙනියට කරන්නේ බෙල්ල මෙහෙම අල්ලගෙන බෙල්ල එක පැත්තකට ගන්න. අනිත් පැත්තට ගන්න. මේ වගේ 20 ගානේ සෙට්ස් 4ක් කරන්න. ඊට පස්සේ ඒක අවසන් වුණාට පස්සේ ඔයාට අයිස් ටිකක් කියන්නේ කූල් කම්ප්‍රෙෂන් එක මිනිත්තු 15ක් වගේ කරන්න පුළුවන්.